මොකද අපිට හොඳ ආරම්භයක් අපිට ලබලා දුන්නා අපේ ප්‍රධාන වෛද්‍යාචාර්යවරු දෙපළම. මම හිතන්නේ ගම්ගේ මහත්මයා අපි බලන්න ඕනේ මෙම ආයුර්වේදය සම්බන්ධයෙන් ලංකාවේ මුල්වරට මොන අවස්ථාවේදීද පනතක් නිර්මාණය වෙන්නේ කියන කාරණාව. ඒක මුලින්ම නිර්මාණය වෙනවා 1961 අංක 31 දරන ආයුර්වේද පනත. දැන් මේ පනතේ තියෙනවා ගමගේ මහත්මයා වගන්ති 89ක්. මේ 89 තුල තියෙනවා ආයුර්වේද දෙපාර්තමේන්තුව පිහිටවීම, ආයුර්වේද සභාවන් පිහිටවීම, විද්‍යාල පිහිටවීම, මේ ආකාරයෙන් විශාල කරුණු කාරණා ප්‍රමාණයක් මෙතන අන්තර්ගත කරලා තියෙනවා. දැන් මෙතනදී අපි බලන්න ඕනේ ඇවිල්ලා එකම කාරණාව මෙච්චරයි. 1961 කියන කාල රාමුව තුලදී ඒ සමාජ